හරි. සුබ සන්ධ්‍යාවක් පුතාට. සන්ධ්‍යාවක්. කොහේ ඉඳලාද ආවේ? මීගම. මීගම. කොච්චර කාලයක්ද දැන් ඔක හැදිලා? අවුරුද්දක් වගේ කිට්ටු වෙන්නේ නැහැ. අවුරුද්දක් වෙනවා. ටීනියා තමයි තිබුණේ නේ? ඔව්. අවුරුද්දක් වගේ තිබුණා. ඔව්. බෙහෙත් ගත්තද කොහෙන් හරි? ගන්න පුළුවන් හැමදැනකින්ම ගත්තා. මීගම ඉන්න ඔක්කොමලගෙම ගත්තා. ආයෙත් අඩුන්නේ නැහැ. මීගම කොළඹ හැමතැනම අඩු අඩුුනේම නැහැ. අඩුුනේම නැහැ. ගන්න පුළුවන් මොන හැමදේම බිව්වා. මං හිතන්නේ ලොකු මුදලක් වියදම් වුණා. අනිවාර්යෙන්ම ලොකු මුදලක්. ලොකු ගාණක් වියදම් වුණා. ඔව්. ඔයාට ඔය අසනීපෙත් එක්කලා දැනෙන අපහසුතාවය මොකක්ද? මම කියන්නේ අපස්ථාව වෙන කිසිම කෙනෙක් දැනෙන්න එපා කියලා. මොකද ඒ කියන්නේ ඒක කියා ගන්න බෑ. සමානක් කරලා නින්දක් නැහැ. කියන්නේ කරන රස්සාවත් එක්කම එපායලා හිටියේ මේකත් එක්ක. කරන දේවල් කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. කිසිම කියන්නේ සැනසීමක් නැහැ හිතට. ඔය වෙලාවෙත් ඒකෙදී ඉන්නම් බෑ. යමාරු කියා ගන්න බෑ හරියම. අපහසුතාවයේ සමාජයටත් දෙනුනද? සමාජයෙන් අපහසුතාවයට ලක් වුණාද? ඔව් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ යමාරු වෙද්දී ඉන්න අමාරුයි. මාරු දෙනු ඉන්නවා අමාරුයි. වයස කීයද කිව්වේ? 23යි. 23යි. හරි. අපේ ආන්‍යා හෙල්ත් ආයතනය ගැන දැනගත්තා. FB එකේ. ඔව්. ඊට පස්සේ තමයි ආවේ. ඊට ආවේ ડોක්ටර් හම්බෙන්න. ડોක්ටර් හම්බෙන්න ආවා. අපෙන් සති කීයක් බෙහෙත් ගත්තද? සති දෙකක් තමයි. يعني මේ වගේ දෙවෙනි ප්‍රතිකාර මේක. මේ දෙවෙනි පාරට තමයි මෙහෙට ආවේ. ඔව්. ඒ කියන්නේ සති දෙකකින් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සති දෙකක ප්‍රතිකාරය කොහොමද ඔයාට දැනෙන්නේ? කියන්නේ දැන් නම් කියන්න කිසිම දෙයක් නැහැ. කිසිම අමාරුවක් නැහැ. දැන් රැට හොඳට නිින්ද යනවා. ඒක තමයි අවශ්‍යම දේ. අවශ්‍යම දේ. දැන් පැල්ලමක්වත් නැහැ ඇත්තටම. තිබ්බ ඔක්කොම ටික මේ වෙලා තියෙන්නේ අඩු වෙලා තියෙන නිසා. මොකද දැනෙන්නේ ඉතින්? මාට සතුටුයි. මම කියන්නේ කට්ටියට මොනවා හරි මේ වගේ දෙයක් කියනවා නම් කියන්නේ බය නැතුව එන්න. මෙයාලා ආරක්ෂාව මේව කරනවා. එතකොට බෙහෙත් මේ ડોක්ටර්ගෙන් ගන්න කිසි දෙයකට මේ වෙන්න එපා. එයා මේව කරනවා නෙමෙයි. ડોක්ටර් අනිවාර්යෙන් කට්ටිය බෙහෙත් කරනවා. මම කලින් දැකලා තියෙනවා බෙහෙත් කරපු අයව. එයාලගේ සුවේ හොඳට මෙතන ආවට පස්සේ ගොඩක් අය ඇවිල්ලා දැකලා තියෙනවා එයාලගේ සුවේ. එතකොට මම කියන්නේ එන්න එනවනම් හොඳ වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම කියලා තමයි කියන්නේ. ඔව්. ඔයාට සුහදව කතා බහ කරලා දොස්තර මහත්තයාත් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණාද? ඔව් අනිවාර්යෙන්ම. ඔයාගේ ප්‍රශ්න ගැන හොඳට කතා කරන්න පුළුවන්කම. ඔව් අනිවාර්යෙන්ම. ડોක්ටර් ළඟට ගිහිල්ලා ලෙඩේ කියන්න කලින් ලෙඩේ අහන්න කලින් එයා දොස්තරලා වගේ නෙමෙයි ડોක්ටර් කොහොමද කොහෙන්ද ආවේ කියලා විස්තර අහලා තමයි මොකක්ද ප්‍රශ්න පුතේ කියලා අහලා තමයි මම ડોක්ටර්ට කිව්වත් මම ડોක්ටර් රසායන ටයිමින් ඉන්නේ මේ ටයිම් එක ටික කරන්න හරි අමාරුයි. හොඳ වුණාන් පස්සේ එකක් හොයාගන්න එකදී ડોක්ටර් හිතට සැනසීම දුන්නා. අයින් වෙන්න එපා පුතේ ඉන්න. ඉඳලා ටික දවස් 7 දවස් 3ක් බලන්න දවස් 3කින් වට කැසිල්ල අඩු වෙනවා. ඊට පස්සේ තමයි අඩු වෙන්නේ කියලා කිව්වා. කිව්වා වගේම අඩු වුණා. හිතට සහනය මුලින් දීලා තමයි ඊට පස්සේ තමයි ආය ප්‍රතිකාර කරන්නේ. ඔව් සුහද ප්‍රතිකාර ක්‍රමයක්. අනිවාර්යෙන්ම. ඔව් හරි. අපේ ආයතනය ගැන මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි Facebook එකෙන් හරි දකින්න ලැබුණ එක ගැන. ගොඩ දෙනෙක් ඇති තැන ගැන දන්නේ නැති. තව මම ප්‍රාර්ථනා කරනවා දන්න අයටත් මම කියනවා එන්න කියලා. මම දන්න කීප දෙනෙකුට තියෙනවා මම එයාලටත් කිව්වා එයාලත් ඇවිල්ලා ඉන්න ප්‍රතිකාර ගන්න එයාලටත් සෑහෙන දුරට අඩුයි. මම කියන්නේ වගේ අනිවාර්යෙන් දැනගන්න විදිහට මේ සලස්සන්න සමාජ ගොඩක් තැන්වල මම දන්න ධර්මින් කියනවා. මම කියන්නේ දැනගත්තත් අනිවාර්යෙන් එන්න කියලා මේක බෙහෙත් ගන්න. හොඳයි ගොඩක් ස්තුතියි. ඔයාට ගොඩක් ස්තුතියි සමාජය ගැන දැනුවත් කරාට එහෙම. හරි පුතා හොඳට සුව වෙන්න කියලා මම හිතන්නේ බෙහෙත් නැවැත්තුවේ නැහැ නේ තව සතියක්. සාමාන්‍ය සතියේ. හරි හොඳයි. ගොඩක් ස්තුතියි අපිට අදහස් දුන්නට.